Travel with Gunay YouTube channel එක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද Travel with Gunay එක එකතු වෙලා ඉන්න ඔයාලව මම එකගෙන යන්නේ කොස්ගොඩ ප්‍රදේශයේ මුහුදයින තියෙන ලස්සන හෝටලයකටයි. වීඩියෝ එක අවසන් වෙනකන් Travel with Gunay එක එකතු වෙලා ඉන්න. ඒ වගේම channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. The Habitat මේ හෝටලේ තියෙන්නේ ගාල්ල කොළඹ බස් පාරට හොඟක් කිට්ටුවෙන්. සාමාන්‍යයෙන් බස් පාරට මීටර් 150ක් 200ක් වගේ දුරකින් තමයි මේ හෝටලය පිහිටලා තියෙන්නේ. හෝටලයට ඇතුල් වෙනකොට මෙහි ස්ටාෆ් එක අපිව සුහදශීලීව පිළිගත්තා. ඒ වගේම අපේ ඩොකියුමන්ට් වැඩ කම්ප්ලීට් වුණාට පස්සේ අපිව අපේ රූම් එකට එකගෙන ගියා. මම මේ හෝටලයට එන්න කලින් පොඩි රික්වෙස්ට් එකක් කරා. කාමරයට ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හොටෙල් එක මම බුක් කරේ අපේ ඇනිවර්සරි එක දවසට. මම රික්වෙස්ට් එකක් කරා රූම් එක ඩෙකොරේට් කරන්න කියලා. ඇත්තටම රූම් එක ඇතුළට යනකොට අපිත් පුදුමයටපත් වුණා. ලස්සනට ඒ වැඩේ කරලා තිබ්බා. රූම් එක ගැන කියනවා නම් රූම් එකේ හොඳට ඉඩ තියෙනවා. ඒ වගේම හොඳ ක්ලීන් කරලා ලස්සනට පිරිසුදුව පිළිවෙලකට තියෙනවා. රූම් එකෙන් බැල්කනියට ගියාම අපිට කෙලින්ම පේන්නේ බීච් එක. බීච් එක මෙතෙන්ට ලස්සනට පේනවා මොකද පොල් ගස් මැද්දෙන් තමයි බීච් එක පේන්නේ. ඒ වගේම මේ රූම් එකෙන් පල්ලෙහා බලපුවම පූල් එක බලා ගන්න පුළුවන්. බීච් එකේ හවසට සන්සෙට් එක ලස්සනට බලා ගන්න පුළුවන්. ඔයාලට මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් සන්සෙට් එකේ. මාරම ලස්සනයි මෙතන. මෙතන බීච් එකේ පොඩ්ඩක් ගල් තියෙන නිසා නාන්න නම් අමාරුයි. ඒ වුණාට සිප්පි කටු, බෙල්ලෝ, ඒ වගේම හර්මිට් ක්‍රැබ්ස් ගොඩක් මේ බීච් එකේ බලා ගන්න අපිට හැකියාව ලැබුණා. අපි මේ හෝටලේ බුක් කරේ ෆුල් බෝඩ්. අපිට එතකොට ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි බුෆේ හම්බුණා. ලන්ච් එකට සෙට් මෙනු එකක් තිබ්බේ. මම මේ ලන්ච් එකේ බුෆේ වලයි ෆොටෝස් වගේක් තියෙනවා. ඔයාලට බලා ගන්න එක දාන්න. නිදහසේ නිවාඩුවක් ගත කරන්න හොඳ තැනක් විදිහට The Habitat නම් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලා ඇත්තටම රස විඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.